තෙරුවන් සරණයි සියලුම දෙනාට උතුම් බුදු ධම්ම සංඝයාන තුනුරුවන් වැඳ නමස්කාර කොට පිහිට ආශිර්වාදය ආලෝකයේ සියලු දරුවන්ට ලැබේවා. සිත්වල තිබෙන්නා වූ සියලුම කරදර පීඩා ඉවත් වෙලා උතුම් වූ අපේ ගිරි චෛත්‍යාචාර්යයන් වහන්සේගෙත් උතුම් වූ බහිරව දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ. ඇත්තටම බොහෝ දවසකින් තමයි කතා බහ කරන්න ආවේ. මොකද මගේ මුළු රටටම මගේ මුළු ජනතාවටම කරදර පීඩාවන් වලින් බොහෝ කරදර පීඩාවල් වලට ලක් වෙලා සියලුම දේ නැති වෙලා තමන්ගේ ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච කාලයක් මේ තියෙන්නේ. ඉතින් අපිට ඇත්තම කියනවා නම් මේ කාල සීමාවේදී ජීවිතේ කොහොමද ගොඩනගා ගන්නේ, කොහොමද ඒ දේවල් ආයෙ නැවත ආරම්භ කරන්න කියලා ගොඩාක් දුකෙන් මිනිසුන් අද ජීවිතේ විඳවනවා. ඉතින් කියන්නේ දරුවනේ සියලු දෙනාටම මේ කාලය තුල බොහෝසේ තමන්ගේ පෙර සංසාරයේ කුසල් බල වෙලා තමන්ට හැම දෙයක්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගලන්ට ශක්තිය ලැබෙන්න කියලා මම යන හැම තැනකම වැඳ පුදා ගන්න යන හැම තැනකම ওই සියලු දරුවන්ට මම නිරන්තරයෙන්ම සෙත්පතන ඔයගලන්ගේ ශක්තියින් ඔයගලන්ට නැකී සිටින්න ඔයගලන්ට ශක්තිය ලැබෙන්න නැවතත් කියලා. ඉතින් බොහොම ලොකු කේතවාචකයක් උනේ. ඒ කේතවාචකයත් එක්කම අපි වරම් දරුවෝ ගොඩාක් හිටිය පහන්නා ලෝකමාලා දල්ලනවා. ඒ තමන්ගේ කුටි ඔක්කොම ගහගෙන ගිහිල්ලා සමහරක් දරුවා ඇහුවා මෑණියනි දෙයියෝ ඉන්නවනම් ඇයි අපිට පිහිටක් නොඋනේ කියලා ආපු දරුවෝ හිටියා. ඇත්තටම කියනවා නම් දෙවියන්ටවත් අපගේ අකුසල කර්ම හොසි කරන්න බෑ. දෙවියන්ටවත් අපේ දෛවය වෙනස් කරන්න බෑ. එදා මෑණි කානිකෝ ජීවමාන ගෞතම බුදු පියාණන් වහන්සේ ඒ බව කිව්වා. ඒ බව පෙන්වා දුන්නා. ඉතින් මං හැමතිස්සෙම කියන්නේ ඉන්න හැම මොහොතේම ඕගොල්ලෝ පුළුවන් තරම් පින් දහම් කරන්න, සියලු අකුසල කර්ම හොසි කරගන්න බලන්න. එතකොට මේ සෑම දෙයකින්ම මේ විශ්වයේ නඩුව අහපු මොහොතේ අපිට හැම දෙයක්ම පෙන්වා දුන්නා. හැබැයි ඒකත් ටික දවසයි ටික කාලයයි අපේ මිනිස්සෙන්ට මතක. මොකද දැන් මීට ඉහතදීත් සුනාමි ව්‍යසනයක් ආවා. ඒ වෙලාවේදීත් බොහෝමසේ අපේ දේවල් නැති වුණා. ඒ ටික කාලයයි ටික දවසයි මතක. මේ හැම දෙයක්ම මතක තියාගන්න අපි පුළුවන් තරම් පින් දහම් කරන්න. පින් දහම් කරලා සරල ජීවිතයක් ගත කරන්න. එතකොට ඒ සියලුම දේවල් අපිට නැති වුණත් මේ අපිට ජීවත් වෙන්න බොහොම ලේසි. ඉතින් අද එකා වගේ එකට එකතු වෙලා කට්ටිය මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. හරි සතුටුයි. ඒත් හැබැයි සමහරක්